right ළමයි ඔයාලට පේනවාද බෝඩ් එකේ ප්‍රශ්නයක් තියෙනවා KPKC පාඩමෙන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ මේ වීඩියෝ එක බලලා වීඩියෝ එක ස්ටොප් කරන්න විනාඩි කාලයක් ගන්න උත්තරේ හදලා මගේ සාකච්ඡාව බලලා උත්තරේ ඔයාලත් එක්ක කම්පෙයාර් කරලා ඔයාලගේ උත්තරේ හරි නම් පුතා මැසේජ් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න මගේ උත්තරේ හරි කියන එක වැරදි නම් වැරදි අය වැරද්ද හදාගන්න හරිද right ප්‍රශ්නට යමු හරි සමතුලිත ප්‍රතික්‍රියා තුනක් දීලා තියෙනවා එතකොට පළවෙනි සමතුලිත ප්‍රතික්‍රියාව මේක දෙවෙනි සමතුලිත ප්‍රතික්‍රියාව මේක තුන්වෙනි සමතුලිත ප්‍රතික්‍රියාව මේක හරිද එතකොට පළවෙනි ප්‍රතික්‍රියාව සමතුලිතතාව නියතය දීලා තියෙනවා KC1 කියලා එතකොට දෙවෙනි ප්‍රතික්‍රියාව සමතුලිතතාව නියතය දීලා තියෙනවා KC2 කියලා එහෙම දීලා තුන්වෙනි ප්‍රතික්‍රියාව සමතුලිතතාව නියතය KC ගේ අගය තමයි අහන්නේ එතකොට මේ වගේ එකක් ආවොත් අපි කරන්න ඕන අපිට KC ගේ අගය දීලා තියෙන මේ සමතුලිත දෙකේනේ දීලා මේකනේ අහන්නේ එතකොට අපි try කරන්න ඕන පුළුවන් මෙන්න මේ සමතුලිත දෙක පාවිච්චි කරලා MCQ නිසා මේ දෙක පාවිච්චි කරලා මේක හදාගන්න. හරි. මේ සමතුලිත ප්‍රතික්‍රියාව මේ සමතුලිත ප්‍රතික්‍රියාව පාවිච්චි කරලා හරි මේ ප්‍රතික්‍රියාව හදාගන්න අපි try කරන්න ඕන. හරි. අපි ශක්ති විද්‍යාවේදීත් කතා කරන්නේ ඕක. හරි. එතකොට කොහොමද ඒක කරන්නේ? හරි. ඒක කරද්දි මෙන්න මේ තියරි ටික මතක තියාගන්න. සමහර වෙලාවට මෙන්න මේකෙන් මේක හදනකොට මේ දෙක පාවිච්චි කරලා මේක හදනකොට අපිට සමහර වෙලාවට මෙන්න මේ සමතුලිත ප්‍රතික්‍රියා දෙක එකතු කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් පළවෙනි ප්‍රතික්‍රියාවට දෙවෙනි ප්‍රතික්‍රියාව එකතු කරන්න සිද්ධ වෙනවා. අන්න ඒ වගේ වෙලාවක් ආවොත් මොකද වෙන්නේ? පළවෙනි ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නියතය KC1 එකතු කිරීමක් ආවොත් ಗುಣ කරනවා. හරි දෙවෙනි සමතුලිතයේ සමතුලිතතා නියතය KC2 ඔන්න ඔහොම. හරි. ඔහොම ආවොත් ඔන්න ඔක. පළවෙනි කාරණා තේරුම් ගන්න ප්‍රතික්‍රියා දෙක එකතු කරන්න සිද්ධ වුණොත් ওই විදිහට තමයි සමතුලිතතා නියතය සුළු වෙන්නේ. ඊළඟට හිතන්නකෝ අපිට සිද්ධ වෙනවා පළවෙනි ප්‍රතික්‍රියාවෙන් දෙවෙනි ප්‍රතික්‍රියාව අඩු කරන්න. එහෙම වුණොත් වෙන්නේ පළවෙනි සමතුලිතතා සමතුලිතතාව KC එකනේ. ඔයාලා අඩු කිරීමක් આવොත් ඒක බෙදීමක් වෙනවා. ඒතර KC2 හරිනේ. ඔන්න ඔය විදිහට එනවා. හරිද? එහෙම නැත්නම් සමාන මෙහෙම આવොත් හරි. අපි තුන් දෙවෙනි ප්‍රතික්‍රියාවෙන් අපිට සිද්ධ වෙනවා පළවෙනි ප්‍රතික්‍රියාව අඩු කරන්න. එහෙම වුණොත් මොකද වෙන්නේ? KC2 බෙදීම KC1. මම හිතනවා ඔයාලට තේරෙන්නේ. සමහර වෙලාවට දෙක ගුණ කිරීම හරි දෙක ගුණ කිරීම පළමු ප්‍රතික්‍රියාව දාන හරි 3 ගුණ කිරීම දෙවෙනි ප්‍රතික්‍රියාව එහෙම වෙන්නත් පුළුවන් නේ. හරි එහෙම වුණොත් දෙකෙන් ගුණ වුණොත් පළවෙනි ප්‍රතික්‍රියාවට අදාළ සමතුලිතතාව නියතය ලියලා ඒක අනිවාර්යයෙන් මොකද කරන්න ඕන? වර්ග කරන්න ඕන. හරිද? එකතු කිරීමක් ආවොත් ගුණ කිරීමක්. හරි. ඒක දෙවෙනි ප්‍රතික්‍රියාව සමතුලිතතාව නියතය KC2 තුනෙන් ගුණ වුණොත් තුනේ බලයක් විදිහට ගන්න. අන්න ඔය විදිහ. බෙදීමක් ආවොත් ඒ අඩු කිරීමක් ආවොත් එහෙම තමයි. හරි. රයිට්. ඕක තමයි සාමාන්‍ය බේසික්ම තියරි ටික. ඔන්න ඔය තියරි ටික පැහැදිලි කරගත්තොත් මේ වගේ එකක් විභාගයට ආවොත් හරි කෙටි කාල සීමාව තුළ පුතා උත්තරේ ගන්න පුළුවන්. හරිද? එහෙමනම් වැඩි හිතන දෙයක් නැහැ. මෙන්න මේ තියරි ටික හොඳට ඔළුවට ගන්න ඕනේ. රයිට්. අපි නම් බලමු ප්‍රශ්නේ හදන විදිය. හරි. දැන් මේකෙදි මේ දෙක පාවිච්චි කරලා මේක හදන්න ඕනනේ. එතකොට ලේසියෙන්ම පේනවා. හරි. මේකේ දෙකක් NOBR තියෙනවා වම් අත පැත්තේ. සමතුලිත දෙක අතර මෙහෙම මේක වම වෙනවා පුතා මේක දකුණ වෙනවනේ. හරි. එතකොට වම් අත පැත්තේ දෙකක් NOBR ගෑස් ඉන්නවා. මේකෙත් මේ බලන්න වම් අත පැත්තේ දෙකක් NOBR ගෑස් ඉන්නවා. Cl2 ගෑස් එකක් වම් අත පැත්තේ තියෙනවා. මෙන්න මෙතන Cl2 ගෑස් එකක් වම් අත පැත්තේ තියෙනවා. හරි. එතකොට දෙකක් NO ගෑස් දකුණු අත පැත්තේ තියෙනවා. මේ සමතුලිත ප්‍රතික්‍රියාවල මෙන්න මෙතන දෙකක් NO ගෑස් මොකක්ද වෙන්නේ? දකුණු අත පැත්තේ තියෙනවා. හරිද? එතකොට දෙකක් BrCl තියෙනවා දකුණු අත පැත්තේ. මේකෙත් මෙන්න මේ දෙකක් BrCl තියෙනවා පුතා දකුණු අත පැත්තේ. එහෙමනම් අවශ්‍ය දේවල් ටික අවශ්‍ය ස්ටොයිකියෝමෙට්‍රික් සංගුණක වලින් තියෙනවා. ඒ නිසා මේ එක ප්‍රතික්‍රියාවක් කීයකින්වත් ගුණ කරන්න බෙදන්න අවශ්‍ය නැහැ. හරිද? එහෙමනම් මේකෙදි මේ දෙක එකතු කරලා බලන්න. පළවෙනි ප්‍රතික්‍රියාව දෙවෙනි ප්‍රතික්‍රියාව එකතු කරාම Br ගෑස් Br ගෑස් කපිලා යනවා. ඒතකොට මේකේ කොහොමද Br ගෑසුත් නැහැ. Br2 ගෑසුත් නැහැ. හරි Br2 ගෑසුත් නැහැ. ඒතකොට Br2 ගෑසුත් කොහෙද කැපිලා යනවා. ඒ කතන්දරේ හරි තේරුම් ගන්න. හරිනේ. රයිට්. එහෙමනම් ඇත්තටම මෙන්න මේ තුන ප්‍රතික්‍රියාව කියන එක හොඳට තේරුම් ගන්න. තුන ප්‍රතික්‍රියාව කියන එක හැදෙන්නේ හරි එක ප්‍රතික්‍රියාව හරි ධන දෙක ප්‍රතික්‍රියාව. එක ප්‍රතික්‍රියාව දාන දෙක ප්‍රතික්‍රියාවෙන් තමයි තුන්වෙනි ප්‍රතික්‍රියාව හැදෙන්නේ. හරිද? රයිට්. එහෙමනම් තුන ප්‍රතික්‍රියාවට දාලා සමතුලිතතාව නියතය KC. පළවෙනි ප්‍රතික්‍රියාවට දාලා සමතුලිතතාව නියතය KC1. එකතු කිරීමක් නම් ගුණ කිරීමක්. දෙවෙනි ප්‍රතික්‍රියාවට දාලා සමතුලිතතාව නියතය KC2. එහෙනම් KC සමානයි KC1 ගේ අගය දෙනවා 0.014. KC2 ගේ අගය දෙනවා 7.2. ඒතර මේක සුළු කරාම ඒකකත් ගුණ වෙනවා. ඒතර ඒකක ගුණ වුණාම මවුල වර්ග dm ඍණ 6. හරිනේ. එහෙනම් පුතා උත්තරේ එනවා KC සමාන මේකේ උත්තරේ එනවා 0.1 හරි මවුල වර්ග dm ඍණ 6 වෙනවා. ඔය විදිහට. එහෙනම් ඔන්න ඕක තමයි උත්තරේ වෙන්නේ. හරිනේ. ඕක තමයි උත්තරේ වෙන්නේ. බලන්න ඔයාලා මෙන්න මේ උත්තරේ ගන්න පුළුවන් වුණාද කියන එක. හරි බලලා කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්. හරි නේද?